ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම ඕගලන්ට කියලා දෙන්න හදන්න යන්නේ කොහොමද පරිගණකයක system requirement හොයාගන්න කියලා. ඉතින් මුලින්ම අපි යනවා Google Chrome browser එකට. ගිහිල්ලා මෙතනින් search කරනවා CPU ID කියලා. ඊට පස්සේ මුලින්ම එනවා CPU ID කියලා. ඒක ක්ලික් කරාට පස්සේ මෙතනින් එනවා version එක. for Windows for Android. මේක Android version එකට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Windows version එකකට දාගන්නත් පුළුවන්. ඉතින් මං ගා පරිගණකයක් තියෙන හින්දා Windows version එක open කරනවා. ඉතින් මෙතන setup එක තියෙනවා English 32 and 64-bit version දෙකටම මේ software එක වැඩ කරනවා. ඒ හින්දා මම මේක click කරනවා. ඉතින් මෙතනින් download කරනවා. හරි මෙතනින් download වුණා. ඊට පස්සේ මගේ download කරපු එක මම මෙතන install කරලා තියෙනවා. ඉතින් මේකෙන් ඔයාගේ requirement ටික හොයාගන්න පුළුවන්. ඒක ටිකක් වෙලා මේ load වෙන්න යනවා. අපි ටිකක් වෙලා බලාගෙන ඉමු. ඔන්න දැන් load වෙලා ආවා. ඉතින් මෙතන තියෙන CPU එක processor එක එකේ details ටික ඔක්කොම පෙන්නනවා. මේකේ name එක මගේ තියෙන්නේ AMD Ryzen 5. code name එක package එක technology එක මගේ පෙන්නන්නේ nanometer 7. specification ඔක්කොම පෙන්නනවා. codes පෙන්නනවා core speed එක bus speed එක ඔක්කොම පෙන්නනවා. cache memory පෙන්නනවා. ඒ වගේම මේකේ memory motherboard එක. එහෙම නැත්නම් main board එකේ තියෙන details ඔක්කොමත් පෙන්නනවා. manufacturer පෙන්නනවා. chipset ටික, south bridge එක ඔක්කොම පෙන්නනවා. ඒ වගේම මේකේ memory එකක් පෙන්නනවා. ඒ කියන්නේ RAM එක, RAM එකේ type එක, ඒ වගේම RAM එකේ size එක කොහොමද? channel කීයක් තියෙනවද? ඒ වගේ හැම දෙයක්ම මේකේ පෙන්නනවා. ඊට පස්සේ graphic එකක් පෙන්නනවා. ඒ කියන්නේ මං ගාව laptop එකක් තියෙන හින්දා මේකේ තියෙන graphic version එක එකේ තියෙන graphic එකේ නම් වර්ගේ මොකක්ද කියලා ඔක්කොම පෙන්නනවා. මං ගාව තියෙන්නේ AMD Radeon graphic එකක් හින්දා මේකේ graphic එක පෙන්නනවා. ඊට පස්සේ bench එක පෙන්නනවා about කියන්නේ මේ CPU ID එකේ ඒකේ තියෙන විස්තර ටික ඔක්කොම ටික මේකේ පෙන්නනවා. version එක ඒ කියන්නේ update කරලා තියෙන version එක update කරන්න පුළුවන්ද බැරිද clock timers drive update ඒ ඔක්කොම ටික මේකේ තියෙනවා. ඉතින් මගේ channel එක මෙතනින් ඉවර වෙනවා. ආයෙත් වෙන දවසක set වෙමු. ඕගොල්ලෝ හැමෝටම ජයම ජය වේවා.